ඔන්න ඉතින් එකමත් එක ගමක හරි අහිංසක පවුලක් ජීවත් වුණා. ඒ තමයි චුට්ටිගේ පවුල. චුට්ටිගේ අම්මයි තාත්තයි තමයි මේ ගෙදර ජීවත් වුණේ. චුට්ටිගේ තාත්තට නම් හරි හමන් රස්සාවක් තිබුණේ නෑ. මේ නිසාම චුට්ටි පාසල් ගියෙත් යලට මාහට වගේ. කෝ කෙල්ල කොස් කන්න බෑ කියලා තරහ වෙලා ගේ පිළිකන්න ඉඳගෙන ඉන්නා. ඉතින් ඔයා මොකද කිව්වේ? මොනව කියන්නද? ආපු කේන්තියටම පාරක් දුන්නා. ඇයි අනේ තියෙනව නම් මොනව හරි නොදී ඉන්නවද? කොහොම හරි කරලා කාගෙන් හරි කොස් ගෙඩියක් හරි ඉල්ලගෙන ඇවිත් තම්බල දුන්න මේක කන්න බෑනේ. පොඩි එකීට කෑ ගහන්න එපා. ඒ දරුව මොනව කරන්නද අපිට මෙහෙමුණා කියලා. හැමදාම කොස් කන්නත් බැරුව ඇතිනේ. අපිට පොඩි කාලේ කන්න තිබුණේ නෑ මෙහෙමවත්. මේ පුළුවන් විදියට බඩගින්නේ නොතිය මොනව හරි තම්බල දෙන එක වටින්නේ නෑනේ අම්මපා මේ ළමයින්ට. චුට්ටි මෙහෙට එන්න පුතේ. ඇයි තාත්තේ මට කතා කරේ? මොකද පුතේ කෑවේ නැත්තේ? මට කොස් කන්න බෑ. ඕන් දුන්න ලස්සන උත්තරයක්. අනේ මේ නැහිලා ඇවිත් තම්බල දෙන එක කන්න බෑනේ. කට ටිකක් වහගෙන ඉන්නවද නයනා? පුතේ අදට මේ කොස් ටික කන්නකෝ. තාත්තා හෙට දුවට බත් කන්න හදලා දෙන්නම්කෝ. හා තාත්තේ. දැන් හෙට කොහෙන්ද හාල්පොල්? හෙට ප්‍රේමසිරි මහත්තයා එන්න කිව්වා. අර බදාම වගේ කනනවා කියලා අත් උදව්වට. ඔය කකුල එක්ක කොහමද ඔය බර වැඩ කරන්නේ? මේ කකුල් අමාරුව අද ඊ ආප එකක් නෙමේනේ නයනෝ. අනිත් එක මහා බර වැඩක් එතර නැතුව ඇති මට කරන්න. ගිහිම බලන්නකෝ. කමලක්ක මේ කොහෙද යන්නේ උදෙන්ම? මම මේ අලුත් රස්සාවක් පටන් ගත්ත නයනෝ. ගෙදරටම වෙලා ඉන්නත් කම්මැලි. ඕන් ඔය ස්විප් ටිකට් ටිකක් විකුණ ගන්නවා හන්දියට ගිහින්. අනේ අම්මේ. ඊයේ තාත්තා මට දීපු සල්ලි කොලෙන් මම එකක් ගන්නද? ඕන නෑදුව අපි පස්සේ ගමුකෝ. නෑ. පස්සේ මොකද? ඔයා එකක් ගන්න පුතේ. කවුද දන්නේ ඕකෙද අද ජයමල්ල කියලා? අනේ ඕව අපිට ඇදනවද කමලක්කේ? එහෙම වාසනාවල් අපිට නෑ. අනේ මං ගන්න දම්මේ. හා ගන්නකො එහෙනම්. හැබැයි ඔන්න කඩේට ගියාම අඬන්න එපා. මගෙන් අරව මේ විල්ලලා. දෙනව ගුටියක් එතනදි මම. අනේ පොඩි එකීගේ ආසාවනේ. ඔන්න ඔහේ ගන්න දෙන්න නංගි. ඉතින් චුට්ටි කොහොම හරි අම්මට කියලා ලොතරැයියක් මිරට ගත්තත් දිනුම් අදිනකම් ඉවසිල්ලක් නැතුව තමයි මුළු රෑම ගෙව්වේ. මොකද ලොතරැයි විස්තරය බලන්න චුට්ටිගේ ගෙදර ටීවී රේඩියෝ මොකවත්ම නෑනේ. මොකද ළමයෝ උදේ ඉඳලම පාරේ මම මේ කමල නැන්දේකම් බලන් ඉන්නේ. කමල නැන්ද දැන් ගියා විතරයිනේ පුතේ. මොකටද ඔයා කමල නැන්දෙනකම් බලන් ඉන්නේ? ඇයි මේ අයියේ කමලාකගෙන් ස්විප් ටිකට් එකක් ගත්තනේ? ඔය ඉන්නේ කෝටි 10 දිනුම ගන්න පාරට වෙලා. hina වෙන්නේ පානේ දරුවට. පුතේ ඔයා පරිස්සමට ගිහින් එන්නකෝ. ඔය මග හරියම කමල නැන්ද ඇති. කමල නැන්දේ පොඩ්ඩක් ඉන්නකෝ. මේ චුට්ටිනේ. මොකද පුතේ? නැන්දේ ඊයේ ගත්ත ලොතරැයිය. දෙන්න බලන්න දිනුමක් තියෙයිද බලන්න. මොනවා? ඇයි නැන්දේ? මේකේ රුපියල් 20යිනේ තියෙන්නේ දරුවෝ. ඉන්න මං 20ක් දෙන්න ඔය ළමයට. ඔය ලොතරැයිය මට දෙනවද නැන්දේ? බෑනේ පුතේ. මේක මේ රුපියල් 20ක් තිබුණා හන්ද මම මේකේ හෙට යවන්න ඕනේ. ඔයා දැන් පරිස්සමින් ගෙදර යන්නකෝ පුතේ. හා මං යනව නැන්දේ. අනේ දෙවියනේ මේක නම්මගේ වාසනාව. මේ පොඩි කෙල්ලා ආවේ වෙලාවට. නයන එහෙම ආවනම් දැම්ම මං ගෙදර යන්න ඕනේ.
අදට ඇති මේ ලොතරැයි විකුණවා. ඉතින් චුට්ටිගේ ලොතරැයි පත්ත හංගගත්ත කමලා හනිහනිකට ගෙදර ගියා. මේ වෙච්ච දේවල් ටික කමලා තමන්ගේ සැමියටත් කියලා ඉක්මනින් මේ සල්ලි අරගෙන එන්න යන්න පිටත් වුණා. මොකෝ චුට්ටි මේ සතුටින්? අම්මේ මට රුපියල් 20ක් ඇදලා තිබුණා. රුපියල් 20ක් ඔව් තාත්තේ මේ සල්ලි කොලේ ඉතින් ළමයෝ මේ ඔයා ලොතරැයිය ගත්ත ගානමනි. කමන්නේ. චුට්ටිට පාඩුවක් වෙලා නෑ එහෙනම්. දැන් ඉතින් ඕකෙන් මොනවා හරි කඩේ අප්පමක් අරගෙන කන්නකො ළමයෝ. කමලාක ගොඩක් දවසකින් දැක්කේ. මොකෝ මේ ටිකේ අසනීපයක්වත් හැදිලා හිටියද? අනේ නෑ නංගි. දැන් ගෙදරමනේ ඉන්නේ. ඒ මොකෝ අක්කේ? අක්කා දැන් ලොතරැයි විකුණන්නේ නැතේ? මේ නෑ නංගි. මේ දවස්වල මේ ගෙදර පොඩි වැඩ වගේක් තිබුණා. මටත් අපේ එක්කිනා කිව්ව තමයි. කමලක්කට අවමෙන් බඩු වගේක් ගෙදරට අරගෙන එනවා දැක්ක කියලා. ඔව් නංගි. දැනුත් මේ හොඳටම පරක්කු වෙලා. මං ගිහින් එන්නම්කෝ. හා කමලක්කේ. මේ තෙල් ටික ගාන කිව්ව වෙද මාමා? මොකට ගියාද වෙද ගෙදර? නොගිහින් කොහොමද? ඔහුගේ ඔය කකුල වේදනාව තියාගෙන වැඩ කරනවා. බෙහෙතක් හේතක් කරගන්න එකක් ඈ. සති ගානකින් වැඩපලකට යන්න බැරි වුණානේ මට. දැන් ඕව හිතන්න එපානේ. මුලින් ඔය කකුලේ අමාරු හොඳ කරන් ඉමුකෝ. ඒක නෙමෙයි. මේ බෙහෙත් වලට සල්ලි හැම ගත්තද? සල්ලි නම් ගියා ඉතින්. සල්ලි නැති බෙහෙත් දේවිතනේ. දැන් ඔයා තිබුණ සල්ලි ටිකෙන් බෙහෙත් ගත්තම දරුවට කන්න කොහෙන්ද? අන්න මං එද්දි බතලාල ටිකක් අරගෙන ආවා. ඒක තම්බල දුන්නා. ඕම් පිලේ වාඩි වෙලා ඉඳන් කනවා. මොකෝ කමලෝ මේ හති දාගෙන මාර වැඩේනේ. දැන් මම එද්දි මගදී ණයන හම්බ වුණානේ. ඉතින් මොකද උනේ? හාරා උස්ස ඇහුවා. දැන් මොකද ස්විප් ටිකට් විකුණන්න එන්නේ නැත්තේ කියලා. වැඩේ දැනගත්තවත්ද කමලෝ? නෑ මං හිතන්නේ නෑ. එහෙම දන්න පාටක් නම් දැනුනේ නෑ. අනිත් එක කොහොම දැනගන්නද? අර පොඩි කීට ඔව තේරෙන්නේ නෑ. රුපියල් 20 දැක්කම කේමලා පිපිලා වගේ. මොනව වුණත් කමලෝ අපි මේ සල්ලි ටික නම් දැම්ම හොලවන්නවත් හොඳ නෑ. ඒක කෝකටත් පරිස්සම්. ඔව් මාත් ඕක මේන ගමන් හිතුවා. නායනත් ඇහුවට අවමෙන් බඩු වගේක් ගෙදරට ගෙනාවද කියලා. තව මේ සල්ලි වේදම් කරොත් ඔව සුටුස් ගාද්දී ආරංචි වෙයි ගමේ උන්දලට. අපි කෝකටත් මේ සල්ලි බැංකුවට ගිහින් දාමු කමලෝ. ඒක නම් හොඳ අදහස. අද හෙටම යන්. මට මේක ගෙදර තියෙද්දි නිින්ද යන්නෙත් නෑ. මටත් එහෙමයි. හැමදාම අපිට මේ සල්ලි මුර කර ඉන්න බෑනේ. බැංකුවේ දාලා ටික ගමු. ඔරු හැම තැනම පිරිලා. ඔව් පෙරේද තින්දා සයිලගේ කඩෙත් කඩල් තිබුණා. ඔන්න පුතේ අද නම් ගෙදර උයන්න කිසි දෙයක් නෑ. හාල් පොල් තියා ලබතලවත් නෑ. අනේ අම්මේ මට බඩගිනි නේ. අනේ මගේ පුතේ අම්මා මොනවද ඔයාට දෙන්නේ? අනේ මට හොඳටම බඩගිනි අම්මේ. පුතාට මං කුරුම්බ ගෙඩියක් තිබුණා. ඒක කපලා දෙන්නද? ඉතින් චුට්ටිගේ තාත්තගේ අසනීප එක්ක චුට්ටිලගේ ගෙදර අගහිඟකම් හොඳටම වැඩි වුණා. නිතර දෙවේලේ නායනට කමලව මුණ ගැහෙන නිසා නායනගේ ගෙදර තිබුණු අගහිඟකම් කමල දැනගෙන හිටියත් ඒ අය වෙනුවෙන් පිහිට වෙන්නවත් කමල කරුණාවන්ත වුණේ නෑ. අදවත් සල්ලි ටික බැංකුවට දාමුනේ. අද යමුකෝ. ලේස්ති වෙන්නකෝ. ඒක නෙමෙයි. නායනලගේ ගෙදර කන්න බොන්න කිසි දෙයක් නෑලු. නායනගේ මිනිස්සයාගේ කකුලේ අමාරුව වැඩි වෙලාලු හොඳටම. ආයෙත් ඔය කකුල් අමාරුව හැදිලද? උන්දලට කිසිදු යුණුවක් නැත්තේ ඔය බොරු ලෙඩ හන්දමයි. නායනත් අර අතපය හතර හොඳට තියාගෙන ගෙදරට වෙලා ඉන්න ඕනේ. රස්සාවක් කරා නම් මොකද? අනේකට අපි එක තප්පරයක් නිකන් ඉන්නවද? අනේ මන්ද මේ මිනිස්සු නම්. ඔය මිනිස්සු නම් ඔය දුප්පත් වෙන්නේ Taman විහිම්මයි. මහන්සි වෙලා සල්ලි ටිකක් හොයාගත්තා නම් ඔය මුකුත් ප්‍රශ්න නෑනේ. ඕවා වැඩක් නෑ අපිට. අපි යමුකෝ එහෙනම් දැන්. ඔන්න ඉතින්
කමලයි කමලගේ මහත්තයයි සල්ලි බැංකුවට දාන්න හිතාගෙන සල්ලි පුරවපු මල්ලත් බෑග් එකක දාගෙන බැංකුවට යන්න යනවා. මේ අතරදී ඈත ඉඳන් මේ දෙන්න දිහා බලාගෙන හිටපු හොරෙක් ඇවිත් සල්ලි මල්ල උදුරගෙන අනේ දුවනවා. හොරෙක් අනේ මෙන්න හොරෙක්. ඔය හිටු මගේ සල්ලි මල්ල තියල පලයන්. කමල මුළු ගමටම ඇහෙන්න කෑ ගහපු නිසා ගමේ අය ඇවිත් හොරාව අල්ලගන්නවා. ඉතින් මෙතනට ගමේ අය කීප දෙනෙක් වගේම චුට්ටිගේ පවුලේ අයත් එනවා. අනේ මොකද උනේ කමලක්ගේ? මගේ බෑග් එක හොරු අරගෙන ගියානේ නංගි. අනේ මේ කට්ටිය එකතු වෙලා හොරාව අල්ලගත්තා. කෝ දෙනවා ඔය බෑග් එක මට? බලන්නකො මේ හොරු නිසා අපිට පාරක බැහැල යන්න නෑනේ. මේ මල්ල මගේ මං මේක කාගෙන්වත් හොරකං කරේ නෑ. මේ මිනිස්සයා කියන බොරු. කෝ දෙනවා මේ මගේ මල්ල. මේ මල්ල ඔහොලගේ වෙන්න කොහොමද? ඔහොලගෙනම් කියන්න බලන්න මේකේ මොනවද තිබුණේ කියලා. මේකෙන් මොනව තිබුණත් ඔහට මොකටද? දෙනවා මගේ මල්ල. මේ මගේ මල්ල. මේකේ මේ තියෙන්නේ කොමඩු ගෙඩියක්. මේ බලන්නකෝ. මොනවා? කෝ මේ මල්ලේ තිබුණ මගේ සල්ලි. සල්ලි? මේකේ සල්ලි නෑ. කෝ අපේ සල්ලි ටික. මේ මල්ලේ කෝටි ගානක් සල්ලි තිබුණා. දෙනම අපේ සල්ලි ටික. කෝටි ගානක් වටින සල්ලි කොහෙන්ද හොයලට? මේ අපිට කියන්න දෙයක් නෑ නේද? ඉන්න මං කියන්නම්. මොනවා දෙවියෙක්? මන් දෙවියෙක් තමයි බොල. මං ආවේ නුඹලගේ වංචාව දැකලයි. අනේ අපිට සමාවෙන්න දෙවියනේ. අපිට සල්ලි ඕන නෑ. අපි යන්නම්. එහෙම යන්නේ කොහොමද නුඹලා? දැම්ම ඇත්ත කියාපිය. නැත්නම් මම නුඹලව මෙතනම ගල් කරනවා. අනේ අපිට සමාවෙන්න නායන නංගි. අනේ චුට්ටි පුතේ අපිට සමාවෙන්න. ඇයි කමලක්ගේ අපෙන් සමාව ගන්නේ? ඔන්න ඉතින් දෙවියන්ට බය වුණු කමලා නයනගෙන් සමාව අරගෙන ඉක්මනින් වෙච්ච දේවල් කට්ටියට පැහැදිලි කරා. ඒ විතරක් නෙමෙයි සල්ලිත් නැවත චුට්ටිලටම බාර දුන්නා. ඉතින් තමන් කරපු වැරදි දේ ගැන කමලත් කමලගේ මහත්තයාත් ලැජ්ජාවට පත් වුණා විතරක් නෙමෙයි. ආයෙත් වැරදි නොකර හොඳින් ජීවත් වෙන්න දෙවියන්ට පොරොන්දු වුණා. සල්ලි ලැබුණු නිසා චුට්ටිගේ පවුලත් අගහිඟකම් නැතුව සතුටින් ජීවත් වුණා.